හොඳින් සතුටින් ඉන්නවා කියලා හිතනවා. අදත් ලස්සන වීඩියෝවක් අරගෙන ඔයාලව හමුවෙන්න ආවා. වෙරළු ගහේ ලස්සනට පිපිලා තියෙන මල් ටික බලන්නකෝ. ඔහොමම ගිහින් කටු අනෝද ටික සත්තුන්ගෙන් බේරගන්න මම මේ විදිහේ shopping bag එකකින් cover කරගන්න තමයි හදන්නේ. ඉතින් මේ කටු අනෝද ගහ නම් ටිකක් උසයි. ඉතින් මම පුටුවක් තියලා තමයි මේ වෙඩේ කරගත්තේ. ඒ වෙඩේ ඉවර කරගෙන අපි යමු අපේ එළවලු වගාවට. මේ දවස්වල නම් චුට්ටක් විතර අපිට වහිනවා. ඉතින් මං හිතුවා කලින් ඇට දාලා පෙළවුණු බොංචි ටික මේ විදිහට හිටවගමු කියලා. මම හිතුවා මේ වෙස්ස කාලේ මේ එළවලු ටික හොඳ සරුවට හෙදෙයි කියලා. බොංචි බැල ටික හිටව ගන්න කලින් මම කෝටු ටිකක් මේ විදිහට හිටව ගත්තා. මොකද බොංචි වලට ආධාරයක් ඕනනේ. බොංචි බැල ටික හිටව ගන්න කලින් වලක් හාරලා ඒ වලට කුස්සියෙන් ඉතුරු වෙච්ච මේ වගේ රොඩු තේකොළු ටිකක් ඒ වගේම බිත්තර කටු ටිකක් එහෙම මම මේකට එකතු කරා. ඊට පස්සේ මම මේ කෝටුවට ලං කරලාම මේ බැල ටික හිටව ගන්නවා. ඊට පස්සේ මේවා නෙමෙන්න නැතුව පොඩි ලණුවකින් බෙද ගන්නත් ඕනේ. මම මේ දේවල් කරන්නේ මගේ හිතේ ආසාවට. ඉතින් මට ආස කරන දේවල් හොඳ දේවල් නම් අනිත් අය මොනවා හිතුවත් මට ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. හැමදාම අනිත් අය මොනවා හිතයිද, එයා මොනවා කියයිද කියලා බලලා අපිට ආසා හිතන හොඳ දේවල් ටික අපි මග හරින්න හොඳ නැහැ. මොකද ජීවිතේ කියන්නේ හැමදාටම මේ ලෝකේ අපි රැඳී ඉන්න තැනක් නෙවෙයිනේ. ඉතින් අපි ඉන්න කාලෙට සතුටින් අපිට ඕන විදිහට ජීවත් වෙලා අපි අපේ වැඩ කටයුතු ටික කරගන්න ඕනේ. දැන් මම මේ බොංචි වල මේ කෝටුවත් එක්කම බෙද ගන්නවා. එතකොට මේ බොංචි වල නෙමෙන්න නැතුව හොඳට හැදේ. මේ විදිහට මම අනිත් බොංචි වල ටිකත් හිටව ගත්තා. මේවා හොඳට සරුවට හැදිලා ඒකෙන් අපි බොංචි ගනීද දන්නේ නැහැ. ඒ වුණාට අපි try කරලා බලන්න ඕනනේ. මොන දේ කරන්නටත් කලින් අපි එක සැරයක්වත් try කරලා බලන්න ඕනේ. try කරන්න නැතුව අනේ මට මේක බෑ අරක බෑ කිය කාලේ නාස්ති කරන එකටත් වඩා මේ වගේ එක සැරයක්වත් අපි try කරලා බලන්නම ඕනේ. දැන් මං අර පෙලේ වටේට ගින්සුරියා කොළ ටිකක් දාගන්නවා. මොකද ගින්සුරියා කොළවල හොඳ පෝෂණ මේ පැලට ලැබෙනවා. දැන් බොංචි පැල නම් හිටවලා ඉවරයි. එන්නකො මාත් එක්ක ගොඩ කාලකින් අපේ මේ දූරියන් ගහට එන හොරෙක් අපි අල්ලගත්තා. බලන්නකෝ මේ හොරා මොනවද කරන්න කියලා. කොච්චර ලස්සනට මේ දූරියන් ගෙඩිය කඩලා උස්සගෙන ගිහිල්ලා ඒක කනවා. අද තමා මම හරියට මේ වෙඩේ දෙක්කේ. මම දැන් මොනවද කරන්නේ? කුස්සියෙන් කපලා අයින් කරපු මේ එළවලු පළතුරු කෑලි ටිකත් ඒ වගේම බිත්තර කටු ටිකක් ලුණු පොතු මේ හැමදේම පසුත් එක්ක මිශ්‍ර කරනවා. ඒකට උඩින් මම කොළගෝව පැල ටිකක් හිටව ගන්න තමයි හදන්නේ. කුස්සියෙන් අයින් කරපු දේවල් වලින් හොඳ පොහොරක් මේ පැලවලට ලැබෙයි කියලා මම හිතනවා. ඒ අස්සේ හැමදාම අපේ වත්තට එන සුදු පාට සමනලියෙක් මේ කැමරාවට අහුණා නේද? ඔයාලා දැක්කද? මේ පැල ටික හිටවලා වටේටම පොල්ලෙලි ටිකක් මම තියාගන්නවා. මේ කොළගෝව නම් කඩෙන් ගෙනල්ලා ඒකෙන් පොඩි ස්ටෙම්ස් ටිකක් මම කපලා තියාගත්තා මේ වගේ හිටව ගන්න ඕනේ කියලා. ඉතින් ඔයාලත් මේ වගේ try කරලා බලන්නකෝ. කලින් මම මේ වගේ කරලා තියෙනවා. හොඳට සරුවට හැදිලා ඒ වගේන් මම පළදාව නෙලා ගත්තා. ඊට පස්සේ ටික කාලයක් මේ වෙඩේ නම් මග හැරුණා. දැන් ආයෙත් අපි පටන්ගෙන තියෙන්නේ මේ එළවලු වගාව. දැන් මම පස් ටික බුරුල් කරගන්නේ වම්බටු පැල ටිකක් හිටව ගන්න. ඉතින් ඒකටත් මම කලින් වගේම කුස්සියෙන් අයින් කරපු දේවල් මේ පස් එක මිශ්‍ර කරලා ඊට පස්සේ තමයි බලන්න මම කොළ ටිකකුත් කොළ රොඩු ටිකකුත් මේවට එකතු කරලා මිශ්‍ර කරගන්නවා. මොකද ඒ හැමදේම මේ පෙළවලට පොහොර නිසා.
ඔයාලා තාමත් මගේ channel එක subscribe කරන්න නැතුව බලනවා නම් අමතක වෙන්නේ නැතුව මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරගෙනම යමු. එතකොට මගේ ලස්සන වීඩියෝස් ඔයාලට දිගටම බලා ගන්න පුළුවන් වෙයි. එළවලු පළතුරු වගා කරගෙන රසම රස කෑම ටිකක් හදාගෙන මගේ ජීවිතේ ලස්සන දවස් ටිකක් කොහොමද ගෙවෙන්නේ කියලා මම ඔයාලට මේ වීඩියෝස් වලින් පෙන්නනවා. ඉතින් දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න subscribe කරලා තියාගන්න. අපි හැමෝම එක විදිහට ජීවිතේ ගත කරන්නේ නැහැ. අපි හැමෝගෙම කැමැත්ත එක වගේම නැහැ. ඉතින් අපි මනුෂ්‍යෝ වශයෙන් අනිත් අයගේ කැමැති වලට ආසාවන් වලට ජීවිතවලට ගරු කරන්න පුරුදු වෙන්න ඕනේ. පැල ටික හිටවලා ඉවර වෙලා මම අයින්නට උළුකිට ටිකක් තියාගන්න තමයි හදන්නේ. ඒවත් මට පුළුවන් විදිහට තමයි මම කරගන්නේ. මම හිතාගෙන ඉන්නේ මගේ ගෙවතු වගාවට ගොඩාක් වියදම් නොකර ගෙදර තියෙන දේවල් වලින්ම මගේ වගාව ටික මගේ මල් පැල ටික හදාගන්න ඕනේ කියලා. මොකද සල්ලි ගොඩාක් වියදම් කරලා අපිට සතුට හොයාගන්න ඕන කමක් නැහැ. ගෙදර තියෙන දේවල් වලින් වටපිටාවේ තියෙන දේවල් වලින් අපි මේ සතුට හොයාගන්න පුළුවන්. ඔයාලත් ඒ විදිහට උත්සාහ කරලා බලන්නකෝ. මට මේ දේවල් කරගන්න ගෙදර ඉන්න අනිත් අයගෙන් උදව් ගන්නත් පුළුවන්. ඒ වුණාට මම ඒවට කැමති නැහැ. මොකද හැම දෙයක්ම මට පුළුවන් වෙන්න ඕනේ කියන තැන තමයි මම ඉන්නේ. ගෘහණියක් නම් එහෙම තමයි ඉන්න ඕනේ කියලා මම හිතනවා. ඉතින් ඔයාලගේ අදහස් මොනවද කියලා ඔයාලත් comment box එකේ මට ලියන්නකෝ. ඔන්න ඒ වීඩියෝත් ඉවර වීගෙන තමයි එන්නේ. මේ බලන්නකෝ අද මම හිටවපු පොඩි කැසල් පැල. අද දවස නම් ගොඩාක් සාර්ථක දවසක් කියලා මම හිතනවා. ඉතින් හැමදාම මේ විදිහට සාර්ථක දවස් ගෙවන්න ඕනේ කියනයි මගේ ප්‍රාර්ථනාව. තවත් ඇට ටිකකුත් මං ගාව තියෙනවා. ඉතින් මං හිතුවා ඒවත් පෙළවෙන්න දාන්න ඕනේ කියලා. ඒවත් ඉවර කරගෙනම ගේ තුළට යන්න ඕනේ. මේ පුංචි වගා පාතිය බලනකොට නම් මට හරියම සතුටුයි. මොකද ඒක නිමා වුණේ මගේ අතින්මයි. මම හිතාගෙන ඉන්නේ අනිත් වීඩියෝස් වල මේ පැලවල අප්ඩේට්ස් ඔයාලටත් එක්ක පෙන්වන්න ඕනේ කියලා. මං ගාව තියෙන ඇට ටික මේක නම් බණ්ඩක් ඇට ටික, තව මං ගාව තියෙනවා නිවිති ඇට ටිකක්, ඒ වගේම මාළු මිරිස් ඇට ටිකක්. මේ හැමදේම පෙළවෙන්න දාලා තියලා අනිත් වැඩ ටික මම කරගන්න තමයි හදන්නේ. ඉතින් මේ වගේ සාර්ථක දවස් ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මම හිතාගෙන ඉන්නේ. ඉතින් දිගටම රැඳී ඉන්න මාත් එක්ක subscribe කරලා තියාගන්න. එහෙනම්